ආයිබෝවන් මම මේ ඕගොල්ලෝ දැන් කියන්න හදන්නේ කුරුඳු බල වගා ගන්න ගොඩක් කට්ටිය විස්තර දන්නේ නැහැ. ගොඩක් කට්ටිය කුරුඳු හිටවන්නම් ඔයාලා ඔය හිටවනවා. මම දැන් මේ YouTube channel එකක් ඕපන් කරන්න මේ සම්බන්ධ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ ප්‍රශ්න කුරුඳු වල මොකක් විස්තර. ගොඩක් කට්ටිය දැන් හිතාවි මේක මේ ලොකු දෙයක් නෙවෙයි මේක මඤ්ඤම් වගේ දෙයක් කියලා හිතාවි. එහෙම නෙමෙයි අපි දැන් මේ කුරුඳු පැල වලට සාත්තු කිරීමේදී සහ සිටවීමේදී ගත යුතු මුලින්ම පියවර. මේ තියෙන්නේ මුලින්ම ඊයේ පරණව බේරු අපි කියලා බේරු කියලා ඉදමක් මේක කියන්නේ මේ සම්පූර්ණ මේ ඉදම මුල් ගලවා වෙලා සම්පූර්ණ මුල් ගලවලා වෙලා පිටපො පැල තමයි පැල කැලක් තමයි මේ තියෙන්නේ සම්පූර්ණම. ඔබට තේරෙනවා ඇති මේ මෙම ඉදමේ පිහිටීම මේ පිහිටීම සාමාන්‍යයෙන් කඳු ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට අපි මේකට අනිවාර්යයෙන්ම ගල් වැටියක් යොදා ගන්න ඕනේ. මේ ගල් වැටියක් යොදාගෙන තියෙනවා අපි මේ ඉදමට දිගටම. ඊට පස්සේ හොඳට බලන්න පැල සිටුවීමේදී ගොඩක් කට්ටිය කුරුඳු පැල සිටුවීමේදී ඔහේ පැල සිටවන්නම් වල සිටවනවා. ප්‍රමාණයක් දන්නේ නැහැ. කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා බලන්න ඕන හොඳටම කුරුඳු පැල සිටුවීමේදී අනිවාර්යයෙන්ම වැඩි ආදායමක් ගන්න අවශ්‍ය නම් වැඩි කුරුඳු පැල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කුරුඳු පැලයක් තිබුණා නැති කියන දෙකක් තිබුණා නැති කියන කපලා ගත හැකි කියනවා. එහෙම බෑ. මේ තියෙන්නේ කුරුඳු අපි සාමාන්‍ය පැල 8ක් හෝ 10ක් දොක් පඳුරක් මේ තියෙන්නේ. හරි ඊට පස්සේ හොඳට බලන්න මේ පැලේ සාර්ථකව හැදීගෙන යනවා. මොකද දැන්ට මේ පැල වලට මාස 7ක් 8ක් විතර තමයි වෙන්නේ පොළොවට මේවා කරලා. ඔබට වෙනවා මේ කුරුඳු පැල දැක්කම කිසිම ලෙඩ රෝගයක් නැහැ. ඒ කියන්නේ පැල ලස්සන පාටට හොඳ ලස්සනට තියෙන පැල ඔක්කොම කුරුඳු පැල. අපි බලමු මුලින්ම පැලයක්. දැන් මේ මම මේ පැල සාමාන්‍ය මේ ප්‍රමාණය පැල 400ක් වෙන ප්‍රමාණයක් මේ කෑල්ල යොදලා තිනවා. ඔබට පේනවා එක පැලයක්වත් වාර පැල නැහැ. එක ප්‍රමාණය එක පැල ඔක්කොම එක සයිස් සමානව තියෙනවා. පැලයක් අතර මේ ඔබට පේනවා පැලයක් අතර සාමාන්‍ය අඩි 4ක ප්‍රමාණයක් තියෙන මේ පැල දෙක අතර. අඩි 4යි මේ පැල ප්‍රමාණය දෙක අතර අඩි 4මාර ප්‍රමාණයක් තියෙනවා. හේතුව තමයි මේ කුරුඳු ගහ හැදෙනකොට විශාල වෙනවා මෙහෙම. විශාල වුණාන් පස්සේ මේ පඳුර කැපීගෙන එනකොට මේ හරියට විතර සාමාන්‍ය අවුරුදු 6-7ක් ඇද්දි මේ හැට පඳුර හැදෙනවා. ඒතකොට මේකත් මේ හැට හැදෙනවා. ඒතකොට ළඟ ප්‍රමාණය හිටෙවුවොතින් කුරුඳු ගස් එතන මේ දෙක අතර යාවීමක් ඇති වෙනවා. ඒකයි අපි දුරස් පුළුවන් තරම් තවත් අඩි 4මාර දැම්මත් සෑහෙන වටර ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට බලන්න මේ පැල සාර්ථකව හැදෙන විදිය. මේ පැල බලන්න එක පැලයකවත් කිසිම නැහැ මේ අසුරු බවක් පේන්න. නේ ඒ හේතුව තමයි අපි මුලින්ම යොදා ගන්න මේ පැල සිටීමේදී යොදා ගන්න පෝර වර්ගය. හොඳට මතක තියාගන්න වලක් අපි දැන් මම ඔබට පෙන්නන්නම්. මේ සාරවත් පොළොවක් මේක ගල් තියෙනවා. අපි හොඳට වල හාර ගන්නවා සාමාන්‍ය හොඳට මේ ගල් කට්ටිය කියනවා සමහර කට්ටිය ගල් තිබ්බොතින් හොඳයි ගල් වලට ගල් නැහැ. අපි පුළුවන් තරම් යට හාරලා යකඩේ මේ ගල් තියෙන ප්‍රමාණය ඔක්කොම අයින් කරන්න ඕන සම්පූර්ණ. මේ පොළොවේ මේ සමන්ට කරන්න පුළුවන් ඕන ගොඩක් කට්ටියට සමහර ශ්‍රමය වැය කරන කට්ටියට මුදල් තියෙන කට්ටිය සමහර කට්ටිය මිනිස්සු යොදා මේ කරන දැන් අපි මේ වල සාමාන්‍ය අඟල් 8ක් 9ක් නේ ගල් තව තියෙනවා. මේ ගල් අයින් කරන්න ඕන සම්පූර්ණ ගල්. දැන් ඊට පස්සේ ගල් ඉවත් කරන පසු මේ පොළොව බලන්න මේ ඊට පස්සේ මේ පැල අපි මෙහෙම වල මේ කරන ගල් මුකුත් නැහැ මේ ටික වලයි. ඔබට පේනවා ඇති. පැලේ සිටවීමට පෙර අපි මේ ගොවිතැන් වලට යොදන පොහොරක්. ගොවිතැන් වලට යොදන පොහොරක් මේ තියෙන්නේ කැට පොහොර. DPS කියන්නේ මේකට තමයි. මේකේ ස්වල්පයක් මෙහෙම පතුලට දානවා. ඒක හේතුව මම පැහැදිලි කරන්නම්. එස්සේ එයින් තමයි අපි ඒත් ගොවිතැන් වලට යොදන පොහොර යූරියා යම් කිසි ප්‍රමාණයක් එහෙම වලට දාලි වෙලා සාමාන්‍ය තමයි තේරෙන්නේ නැති කියලා ඒ ප්‍රමාණය දාලා නවත්තලා පස් ටිකක් දාලා වහලා මේ තියෙනවම ගෙදර හදාගත්ත පැල තමයි මේ තියෙන්නේ ඒ පැල තමයි. මොකද හවුදී මේවට තාම කිසිම පොරක් යොදලා නැහැ. මේ අවුරුද්දකට වැඩි මේ පැලේට මේ පැලේ අපි දැන් එහෙම කඩා ගන්නවා එහෙම බකට් එක. ඔබට පේනවා ඇති මේ බකට් එකේ සම්පූර්ණ මුල් තියෙන්නේ පතුලේ කියලා. මේ
මේ කුරුඳු මේ සම්පූර්ණ මුල් මේ පතුලේ ඊට පස්සේ අපි මේක මෙහෙම තියලා වැඩි තද කිරීමක් කරන්න එපා හේතුව මෙහෙම මෙච්චරයි නිදහසේ පැල ටික සෑදීමට ඉඩ දෙන්න ඕනේ මෙහෙම පූර්ණ මුල මේ මුල සිට අපි තියලා දුන්නා මේ පැලේ සිටින විදිය බලන්න දැන් මේ පැල තව සාර්ථකව තියෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේ වීඩියෝස් බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඊට පස්සෙ මම ඉදිරියේදී ඔබට කුරුඳු කපන විදිය කුරුඳු කැපුවට පස්සෙ කරන්න ඕන විදිය පඳුරු පඳින විදිය කුරුඳු කැත්තෙන් ආපහු ඒ කුරුඳු කපන කැත්තෙන් ඒ විස්තර මම ඉදිරිය ලබා දෙන්නම් ඔයගොල්ලෝ කුරුඳු කපන කුරුඳු ගැන වීඩියෝ එක බලන්නකෝ ගොඩක් කට්ටිය